දැන් බං අර නිකන් අර මීගුලකින් මීය කෙනෙක් බලන් ඉන්න මේ පූසෙක් වගේ අන්න පැන්නා. චෝදනාවක් කරනවා කියන මිනිස්සුගේ වීඩියෝක් පෙන්නලා මොකක් හරි සමාජ මාධ්‍ය ජාලයක දානවා කියන එක වැරදි වැඩක්. මට නීතියම පියවර ගන්න පුළුවන්. වීඩියෝ එකක් දානවා මම වීඩියෝක් දානවා මොන චාටර් වේද මට නම් ඇත්තම අප්පිරිය මොන මගුලක්ද බං තව සර්කනේ උගන්නන දිහා බලන් ඉඳලා ඕකේ වැරද්දක් වෙන අර මෙහෙමයි ඉතින් අර ඕක වෙන මිනිස්සුන්ට කරන්න එපා. එච්චර මට කියන්න තියෙන්නේ. හැබැයි බලන්න මෙන්න මේ වීඩියෝ එක දැන් මේක මේ සරල අනුවර්තී චලිතය ගැන පැහැදිලි කිරීමක් ගන්න. සම්පූර්ණ වැරදි. හරි. දැන් මම උගන්ලා තියෙනවානේ සෑහෙන කාලයක්. ඒ උගන්වපේවත් එක්ක බං YouTube එකේ මම දකින්නකොට මට මේ මාර අවුල් මොකද ළමයින්ගේ අනාගතයේ තීරණය කරන විභාගේ. එහෙම විභාගයකදී මෙන්න මේ ගුරුවරු මේගොල්ලෝ බලන්න මේක දැන් වැළුවා මොකටද හොයාගන්න පුළුවන් මැත්ස් කරන කට්ටියට දැන් මේ සරල අනුචරිත උගන්වන වීඩියෝ එකක්. හරි. පහුගිය කාලේ සරල අනුවර්තී චලිතය ගැන පොඩි සංවාදයකට ගියා මේ මම කියපු දෙයක් සම්බන්ධයෙන්. ඒවා වුණත් කිව්වේ මේ මට පුද්ගලික වාසියක් නැහැ. ඉතින් එහෙම වාසියක් ලැබුණා කියලා වැඩකුත් නැහැ. මොකද මගේ ගාව තියෙනවත් එක්ක ඔය හිතන වාසිය ලැබුණොත් එහෙම ඉතා කුඩා ප්‍රමාණයක්. ඒක තේරුම්කුත් නැහැ මට මේවෙන් වාසිය ලැබිලා. මම මේ වගේ කියන්නේ අනාගත ළමයාගේ අනාගතය වෙනුවෙන්. ඉතින් මේ ළමයි පව්. හරි. දැන් මේ සරල අනුවර්තී චලිතය ඉගෙනවීම සම්පූර්ණ වැරදි. හරි. දැන් තේරුම් ගන්න විස්ථාපනය සහ දුර කියන්නේ අවස්ථා දෙකක්. ඒකවත් දන්නේ නැහැ. සරලව දැන් මේ වීඩියෝ බලන්න කට්ටිය බලලා අදහසක් ගන්න. හරි. දැන් මේ සරල අනුවර්තී චලිතය උගන්වනවා. පට්ට වැරදි. පට්ට වැරදි. හරි. වැරදි කියන්නේ ඒක වැරද්දේ උපරිම. දැන් වීඩියෝ එක ෂෙයා වෙනවනේ ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න වෙනවනේ. නේද? ඒක කතා කරේ නැත්තම් අපි නිකන් පාඩු ඉන්නවා කියනවනේ. ඒකට කතා කරන්න ඕන. ඒ වීඩියෝ එක මම දැක්කේ මේ ඊයේ හවස ක්ලාස් එකේදී දැක්කේ. ඒ වීඩියෝ එක දකිද්දි මට හිතුනේ මේ අඩෝ දාලා තින්නේ සෝලා සර්නේ. සොලංගාරච්චි සර්නේ දාලා තින්නේ. ඒතකොට පොරක් නෙත්තරම. ඒ කියන්නේ එයා දාලා නම් වීඩියෝ එකක් මම හිතුවා ඇත්තට මගේ වැරද්දක් ඇති වෙන්න ඇති කියලා මම තමයි වීඩියෝ එක බැලුවේ. ඒ කියන්නේ බරපතල වැරද්දක් ඇතිනේ කියලා ඉක්මනට මම වීඩියෝ බලද්දි ඒකේ මට වැරද්ද හොයාගන්න බෑ. හරිද? ඒ කියන්නේ වීඩියෝ එකේ කියන්නේ වැරද්ද කියන එක මට හොයාගන්න බැරි වුණා මුලින්ම. බයිනවනේ හොඳටම. ඒ කියන්නේ තරහකින් වගේ දේශකින් වගේ කතා කරනවා. හේතුව මොකද්ද කියලා මම දන්නවා. ඒක දන්නේ නැතනේ මම දන්නවා. මේ ඕවා එන ලොකු ප්‍රොසෙස් වල අවුට්පුට් මේ ඒවට නෑ අපිට. වීඩියෝ එක මම බලුවා ඇත්තටම වැරද්දක් ඇති කියලා හිතාගෙන. ඊට පස්සේ බලනකොට ඒකේ වැරද්ද මොකද්ද කියලා කියන්නේ නැහැ. කියන්නේ නැතුව එයා පැහැදිලි කරලා යනවා සරල අනුවර්තී චලිතය කියන මොකක්ද කියලා. මම ඉගෙනුවේ ඒක මතකද ඔයාලට? ඉගෙනුවේ කොහොමද මම? අචල ලක්ෂයක ඉඳලා ඉවතරම ලබන විස්ථාපනයේ සමානුපාතිකව කේන්ද්‍ර දෙසට යොමු පවතින වූ ත්වරණය එහෙම පවතින චලිතයක් ඒක සරල අනුවර්තී චලිතයක් වෙයි කියලා. අර දෙකේම තියෙන මම දැන් නෝට් එකත් මේ ගෙන්න ගත්තා. නෝට් එක කොහොමද තියන්නේ කියලා බලන්න. නෝට් එකේ ওই ටික ලස්සනට තියෙනවා. ඒක මම දාන්නම්. ඊට පස්සේ මම ආයෙ වීඩියෝ එක ඇහුවා. හරිද? අපි පොඩ්ඩක් අහමු ඒක. නේද? අපි අහමු. මේ පොඩ්ඩක් මේක අහමුකෝ නේ. ඔන්න ඔහොමනේ බං වෙන්නේ. එහෙනම් දරුවන සරල අනුවර්තී චලිතයක් කියන්නේ අචල ලක්ෂයක් අචල රේඛාවක් පසු කරන අංශුවක්. ලබන විස්ථාපනය අචල ලක්ෂයේ දෙසට උතරණයට අනුලෝමව සමානුපාත වෙනවා නම්. හරි. එවැනි චලිතයක් සරල අනුවර්තී. හරිනේ. හරි. පොඩ්ඩක් ඉන්න දැන් මම කරපු එක මොකක්ද කියලා බලන්න. යම් කිසි ලක්ෂයක සිට ඉවතට මනු ලබන විස්ථාපනයට සමානුපාතික වෙනවා කේන්ද්‍රයේ දෙසට පවතිනා වූ ත්වරණය එච්චරයි. හරිද? දැන් ඔක මම කිව්වේ නැද්ද පන්ති? කිව්වා. ඔය වීඩියෝ එක ඇතුලේ මම යා පටලන් ඉන්නේ දුර කියන වචනේත් එක්ක මම දුරයි විස්තරම දන්නේ නැහැ. මම ඒක පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. ඒ මම කියන කතාව වැරදි නැහැ කියලා මම පෙන්නන්න. ඒ කියන්නේ මම කිව්වේ මේ පදනමේ ඉඳලා සහ මම ඒක පැහැදිලි කරා. මට දැන් ඔක අවුල්නේ. දැන් ඒක වැරද්දක්ද දන්නේ නැහැ නැත්තරම කියලා මම ඊට පස්සේ පොඩ්ඩක් කතා කරා. ජේකබ්ස්ට කතා කරා එනකොට. සර් අහද්දිම කිව්වා යකෝ ඕකද? ඕකද වැරද්ද කියලා ඇහුවා ඊට පස්සේ. ගුරුවරු හැමෝම අදින් පොඩි පොඩි වැරදි වෙනවා. සීරියස් දැන් ජේකබ් සර් පවා වේව පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන් ඕනද කෙනෙක් කියති. ඊට පස්සේ මම කතා කරා මේ කවුද පැන්ඩලින් සර්ට. අහන්න දෙයක් නැහැ එතනින් එහාට. පැන්ඩලින් සර්ගෙන් ඇහුවා කියන්නේ එතනින් එහාට අහන්න කෙනෙක් නැහැ මම දන්නේ තරමට. ඒක උත්තරේ මම පස්සේ කියන්න. ඊට පස්සේ නිරන්දික සර්ට මම කතා කරලා ඇහුවා මේ සර් මැත්ස් එක කරලා තියෙන ඔය ඔක්කොම මැත්ස් සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය කතා කරලා පස්සේ කිව්වා මේ ඕකද මං වැරද්ද කියලා මේ කතා ටිකක් කිව්වා. හරිද? රයිට්. ඒක ඇත්තටම වැරද්දක් නෑ වැරදි තමයි. හරිද? හැබැයි ළමයාට අපි දෙන්න ඕන දේ අර නිකන් අදහස එයාට තේරෙන්න ඕන විදිහට කියන එකනේ අපේ වගකීම. මම මේකෙන් තමයි ඔක කිව්වේ. මේක හරි. හරිද? ඊට පස්සේ මම ඔය YouTube එකේ වීඩියෝස් ටිකකුත් බලනවා. නිකන් හිටියට මම මේක නිකන් කතා කරන්නේත් නෑ. මම YouTube එකේ වීඩියෝස් ඔක්කොම බැලුවා අනුවර්තිත කවුද වීඩියෝ දාලා තියෙන්නේ කියලා. දැන් බං අර නිකන් අර මීගුලකින් මීය කෙනෙක් බලන් ඉන්න මේ පූසෙක් වගේ අන්න පැන්නා. හරිද?
නැද්ද? බලන් ඉඳලා තින්නේ. දුර වචනේ එනකම් බලන් ඉඳලා තියෙනවා. ඔය වීඩියෝ එක පැය 5ක වීඩියෝ එකක්. ඒ පැය 5ක වීඩියෝ එකම සම්පූර්ණයෙන් බලලා තියෙනවා. වැරද්දක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. නැද්ද? ඊට පස්සේ ওই දුර කියන එක තැනක මම ලස්සන අර්ධයක්ම ලියනවා. මම අරක නෝට් එකක් ලියලා පස්සේ තමයි කියන දුර කියන කතාව විශාලත්වයට සමානව. ඒක ළමයින්ට තේරුම් ගන්න මම එච්චර පැය 5ක වැඩක් නේ ඕක. ඒකේ වෙලෙ එහෙම කරා. හරිද? මේක මේ දැන් ඒක ඇත්තටම පේනවා මාවක ටාගට් කරලා කරපු දෙයක් කියලා සහ ඒක වැරදි. හේතුව මට දැන් අර පහල දැන් අර ලෝ ක්ලාස් එක පටන් ගන්න ලෝ කෙනෙක් කියලා මම නිකන් ওই කතාව කිව්වා. මට ඒක පීඩාවක්. හරිද? චෝදනාවක් කරනවා කියන මිනිස්සුගේ වීඩියෝ එකක් පෙන්නලා මොකක් හරි සමාජ මාධ්‍ය ජාලයක දානවා කියන එක වැරදි වැඩක්. මට නීතියම පියවර ගන්න පුළුවන්. අංක 1. හරිද? එක මට නීතියම පියවර ගන්න පුළුවන්. මගේ වීඩියෝ පෙන්නලා මට චෝදනාවක් කරනවා. හරිද? ඒක වැරදි වැඩක්. ඒක සාමාන්‍යයෙන් මේ මිනිස්සෙට එහෙම කියන්නේ මම නිසා මං ඉන්නවා. මට අවුලක් නැහැ. ඔය එක මොනවා කිව්වත් එහෙම සමාවෙන් මගේ ඇති වැරදි දෙයක් කිව්වොත් මෙහෙම අර මිනිසුන්ට වයසට ගරු කරන්න ඕනේ නැහැ. මිනිසුන්ට ගරු කරන්න ඕන චරිතෙට. හරිද? පොඩි එකෙක් වුණා චරිතය හරිනම් උට ගරු කරන්න ඕන. ඒ කතාව ටිකක් බලන්න හොඳට. හරිද? ඉතින් ඕක ළමයි මේ මට මාර අවුල් ඔය සිද්ධ හේතුව ඔහොම අවුට්පුට් එකක් ඔය එන්නේ ඔය මාස ගානක ප්ලෑන් එකක්. එක. මම ඔය හැමදේම දන්නා. මම ඔයාලට කිව්වද නැද්ද? මම මේ මෑත කාලේ පොඩි පොඩි හින්ට් ටිකක් දුන්නද නැද්ද? ඇයි? මං දන්නවා මෙයාලා දැන් ඕගනයිසර්ලා වැඩේ කරන්න පටන් ගන්නවා කියලා. හරිද? වචන අල්ලන් ගහන්න පටන් ගන්නවා. දැන් ඕනම දක්ෂ ගුරුවෙක් වුණත් ඕනම ලංකා ගුරුන්ට වචන පැටලෙන්න පුළුවන් බං. තේරෙනවද? වචන පැටලෙන්න පුළුවන් ඕන ගුරුවෙක්ට. ඔයාලා දන්නේ නැතිනම් දැන් ඕන තරම් අත්දැකීම් තියෙන ගුරුන්ට වරදින්නේ නැද්ද? ගණන් YouTube එකේ නැද්ද? මට නම් කියන්න බෑනේ අවුල්නේ ගුරු. ඒක වැරද්දක් නෙමෙයි. කියන්නේ වැරද්දක් කියන්නේ වැරදි තමයි. උනට ඒක රිප්ලේස් කරනවානේ. ඔන්න තියරියක් බරපතල වැරද්දක් බොරුවක් උගනලා වැරද්ද පිළිගන්න ඕන. වැරදි. මෙහෙමයි ඉතින් අර ඕක වෙන මනුස්සයෙක් කරන්න එපා. එච්චර මට කියන්න තියෙන්නේ. මොකද මිනිස්සු දරා ගන්න ප්‍රමාණය වෙනස්. මම නම් ඉතින් ඔය ඒකට සැලෙන්නේ නැහැ. ඉතින් ඒකත් කියන්න ඕන මට අදාළ නැහැ. මගේ ගමන මම යනවා. මම මේකට එද්දිත් ඔය වගේම පිරිසක් ඕගනයිසර්ලා වැඩ පටන් ගත්තා. මම ඒක කවදාවත් කියලා නැහැ. මම නුවර පන්ති පටන් ගන්න එනවා කියලා කියද්දිත් වෙනම සෙට් එකක් ඕගනයිසර්ලා වෙන වැඩක් ලෑස්ති කරලා හෙන්නට ගේමක් ගැහුවා. ළමයි අද නැත්තරම නැති වෙලා ඉන්නවා ඈ. ඒතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කවුද කියලා. අද නැහැ. නැතිම වෙලා ගියා. ඇයි මම වැරද්දක් කරන්නේ නැහැ නේ බං. ඇයි මට ගහන්න හදන්නේ? හරිද? මම හිතා ගන්න ඕන මෙච්චර මාව ફોකස් කරනවා නම් අර වගේ පොරක් ඉතින් අඩෝ මම මරුනේ කියලා. මට හිතෙන්නේ එච්චරයි. මම මරු එච්චරයි. ඉතින් ඔඩි තමයි කියන්න වෙන්නේ මේ අර කතාව පැන්ඩලිසර් මට හරියට ප්‍රූෆ් එක කිව්වා. පැන්ඩලිසර් ඇහුවා දැන් අර්ථ දැක්වීම කියන එක හරි විස්ථාපනය තමයි එන්න ඕනේ. හැබැයි මම ඇහුවට පස්සේ සර් දැන් මාපාංකය කියන කතාවත් එක්ක ඒක නිවැරදිද? ඔව් ඉතින් මාපාංකය කියන එක කියන්නේ ඒකේ විශාලත්වය සමානුපාතික වෙනවා. සර් එක්ක වෙලාස හරි. විශාලත්වය මේ තියෙන්නේ ත්වරණය. මේ තියෙන්නේ දුර කියන එක මාපාංකයක් කියන එක. අනිත් එක මේ අචල ලක්ෂණ ඉවතට කියන එකමයි ඉන්නේ. ඔය කතාව විතර ඔය ටික රිප්ලේස් වෙනවා. හරි. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ මනුෂ්‍යයට අර මනුස්ස ගතියක් තියෙනවා සහ එතික්ස් කියලා දේවල් ටිකක් තියෙනවා. අර ගුරුවරයෙක්ට විශේෂයෙන්ම තියෙනවා. මේ වගේ වෙන්නේ මොකක්ද දන්නවද? ටියුෂන් ෆීල්ඩ් එකම අර ටියුෂන් කාර්යය කියලා හම්පට ගහන එක විතරයි. ඇයි දැන් වීඩියෝ එකක් දානවා මම වීඩියෝ එකක් දානවා මොන චාටර් වේද මට නම් ඇත්තටම අප්පිරේ මොන මගුලක්ද මං තව සර් කෙනෙක් උගන්වන දිහා බලන් ඉඳලා උගේ වැරද්දක් වෙන අර මීයලිටිය නම් එන පූස වගේ අන්න හුණා. ලියාගනින්කෝ. වීඩියෝ එක ගනින්කෝ. ටයිමින් ටික සෙට් කරලා මොන විල්ලේජ්ද වැඩද බං? ඔයාට ඉන්න පිටපස්සේ පිරිස ඉතින් එහෙම දාලා කබ්බ ෆෝම් කරන්න ඕනේ නැහැ. ඒ කබ්බ ෆෝම් කරන්න මං ඉලට දෙන්න ඕනේ නැහැ නේද? ඕනේ නැහැ. ඔච්චරයි ඒ වැඩ එතිකල් නෑ. මට ඕන නම් නීතියෙන් පියවර ගන්න පුළුවන්. මෙතන ඉස්සරහට තෝ වෙයි. මගේ වැඩ ටික මං කරගෙන මට වැඩ තියෙනවා කරන්න. හරි? අපිට මේ අවසාන මාසේ තව වැඩ ගොඩක් තියෙනවා ළමයි කොට දාන කරන්න. එච්චරයි. හරි? මම දන්නේ මෙච්චරයි. අවුරුදු දෙකක් ඇතුළේ YouTube එකේ 50000ක් එකතු වෙලා ඉන්නවා. මේ ක්ලාස් කියන්නේ දැනට කැම්පස් වුණත් බහුතර තොග පිටින් ඉන්නවා. කෙලවෙන්නේ හිටපෙවුම් ගොඩ ගිහිල්ලා. හරිද? අනිත් එක මේ යන්නේ මගේ රිවිෂන් බැජ් එකක් විතරයි ඈ. තාම තියරි බැජ් එකක් එළියටවත් ආව නැහැ. හරි මගේ පළවෙනි බැජ් එක තියරි බැජ් එක 26 දෙවෙනි එක 27 මම මේක කිව්වේ විශේෂයෙන්ම ළමයි මේ ඔයාලා මං ගැන දන්නවා. ඔය කතාවේ අවුලක් නැහැ කියලා ඔයාලා දන්නවා. අන්ති හිටපෙවුන්නේ 26 උන්ටත් යම් විශ්වාසයක් තියෙනවා. 27 ළමයිගේ විශ්වාසෙ බිඳිනවා. ඇයි? උන් දන්නේවත් නැහැ අර වගේ සර් කෙනෙක් අපි චරිතයක් කියලා හිතාගෙන හිටපු ගුරුවරයෙක් මේ වගේ කතා කරනකොට ඒක පිළිගන්න පිරිසක් ඉන්නවා. සහ මාව සෝෂල් මීඩියා එක ඇතුලේ ගොඩක් පිරිස දන්නවා. මට සෑහෙන්න එනවා. මං උන්ට කොහොමද බං අනුවර්තී උගන්වන්නේ? උන් දන්නේ නැනේ මේක. තේරුණාද? ඒ කියන්නේ මාව දන්න අනිත් පිරිස දන්නේ මොකද්ද? අන්න සෝලෝ වැරදිට උගන්වනවා.
ඒකනේ සමාජගත වෙන්නේ. මම මේක නිවැරදි කරන්න ඕනේ මං කරේ. මගේදී වැරද්දක් වුණා නම් වචනයක් කරද්දක් කිව්වනම් ඒකට සමා වෙන්න ඕන. අනික මේ කර්මය කියන දේවල් සැකසෙනවා. ඒකයි මට කියන්නේ මට අයත් කියන්න තියෙන්නේ ගමනක් තියෙන මිනිස්සෙක් එක්ක එකතු වෙන්න එකතු වෙනවා නම්. එච්චරයි කියන්න තියෙන්නේ.